සුබ දවසක් කියලා පිළිගන්නවා ටෙක් විත් උදාර ඉතින් කියන අලුත් එපිසෝඩ් එකකට. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ ෆොටෝ එකක් දාලා කිසිම ඇප් එකක් නැතුව කොහොමද YouTube thumbnail එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් YouTube කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් thumbnail හදන්න සාමාන්‍යයෙන් ඇප් පාවිච්චි කරන ගොඩක් ඇප් පාවිච්චි කරනවා. ඇප් පාවිච්චි කරන වෙනවා. ඉතින් එහෙම කිසිම ඇප් එකක් පාවිච්චි නොකර කොහොමද විනාඩි 5ක් වගේ පොඩි කාලෙකින් කොහොමද YouTube thumbnail එක හදාගන්න හැටි කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. වීඩියෝ එක ඉතින් ස්කිප් නොකර බලන්න කොතන හරි මම ගන්න ඔයාලට මේ දේ කරගන්න බැරි වෙන නිසා. ඉතින් මම channel අලුත් කෙනෙක් නම් දැන්ම පහලින් subscribe button එක click කරන්න. ඉතින් මගේ channel එක දිගට බලන්න දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න යාළුවන්ට බලන්න share කරන්න කියලා ඉල්ලන ගමන් අපි වැඩි කතා නොකර වීඩියෝට යමු. හරි යාළුවනේ ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද thumbnail එකක් විනාඩි 5ක ඇතුළත කොහොමද හදාගන්නේ කියලා. ඉතින් විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඉතින් මේකට කිසිම editing app එකක් ඕනේ නැහැ. ඉතින් මේක කරන්නේ ChatGPT එක හරහා. ඉතින් ඔයාලට ChatGPT එක මෙන්න මේ Play Store app එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් search කරලා ChatGPT කියලා search කරලා ඔයාගේ phone එකට install කරගන්න. එහෙම නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මම මේ Chrome browser එකෙන් යනවා වගේ Chrome browser එකට ගිහිල්ලා ChatGPT එක පාවිච්චි කරන්න. හරි. ඉතින් මම දැන් මෙතන මගේ Chrome browser එක open කරගන්නවා. ඉතින් මේ Chrome browser එක ඔයාගෙත් open කරගත්තට පස්සේ ඔයා මෙතන search කරන්න ChatGPT කියලා. ඉතින් මෙතන මම දැන් ChatGPT කියලා search කරගන්නවා. ඉතින් මේව search කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකට තමයි අරගෙන යන්නේ. ඉතින් මෙතනින් තමයි අපි වැඩේ කරගන්නේ. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් මත පැත්තේ පහළ තියෙන plus mark එක. ඉතින් මේ plus mark එක උඩ ඔයා මේ විදිහට click කරගන්න. හරි. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඔප්ෂන්ස් ටිකක් එනවා බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාගේ ගැලරි එකට ගිහිල්ලා ඔයා කැමති ෆොටෝ එකක්. ඉතින් ඔයාගේ ෆොටෝ එකක් මෙතෙන්ද සිලෙක්ට් කරගන්න. පැහැදිලි ෆොටෝ එකක් මෙතෙන්ද සිලෙක්ට් කරගන්න. ඉතින් මේ ෆොටෝස් කියන එක උඩ ඔයා මේ විදිහට ක්ලික් කරගන්න. හරි. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා යන්න ඔයාගේ ගැලරි එකට. ඉතින් මෙතනින් ඔයාගේ පැහැදිලි ෆොටෝ එකක් මම ආයෙත් කියනවා පැහැදිලි ෆොටෝ එකක් මෙතෙන්ද ඔයා සිලෙක්ට් කරගන්න. හරි. මම දැන් මෙතනින් පැහැදිලි ෆොටෝ එකක් මම මෙතෙන්ද සිලෙක්ට් කරගන්නම්. හරි. ඉතින් මම මේ විදිහට මගේ ෆොටෝ එකක් ඉතින් මේ විදිහට මම හදාගත්ත ෆොටෝ එකක් තියෙනවා. ඉතින් මම මේ ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරා. ඉතින් ඒව අප්ලෝඩ් කරගත්තට පස්සේ යාළුවනේ ඔයා කරන්න ඕනේ මෙතෙන්ට prompt එකක් දෙන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් AI වලින් හදනකොට දැන් ගොඩක් දෙනා දන්නවා AI ගැන. ඉතින් මෙතෙන්ට සිංහල ටයිප් කරන්න පුළුවන්, ඉංග්‍රීසි ටයිප් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉංග්‍රීසි වලිනුයි සිංහලනුයි දෙකෙන්ම දෙන්න පුළුවන්. ඉතින් මම කලින් prompt එක හදාගත්ත හින්දා මම මේ විදිහට මයි prompt එක මෙතෙන්ට select කරලා මෙතෙන්ට paste කරගන්නවා. හරි. ඉතින් මම මේ ෆොටෝ එකේ දීලා තියෙන්නේ මට මේ ෆොටෝ එක 19 රේෂියෝ එකට YouTube thumbnail එකක් හදලා දෙන්න මේ වචන ටික දාලා. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ ටයිප් කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ මම දාලා තියෙන්නේ මේකේ thumbnail එකේ පෙන්වන්න ඕනේ editing app පාවිච්චි කරපු කාලේ ඉවරයි. විනාඩි 5න් thumbnail හදන සුපිරිම tricks එක මෙන්න කියලා තමයි මම මේ thumbnail එකට එන්න ඕන වචන ටික දාලා තියෙන්නේ. ඉතින් ඔයාලත් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ රේෂියෝ එක දාන්න. රේෂියෝ එක දාලා thumbnail එකට අවශ්‍ය වචන ටික දීලා මෙන්න මෙතන පල්ලෙහා තියෙන ඊතලයේ උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න විතරයි. හරි. ඉතින් අපි බලමු මෙන්න මේ ඊතලයේ උඩ ක්ලික් කරාට පස්සේ මේක පුංචි වෙලාවක් යන process එන්න. ඉතින් හරිම ලේසි. මෙන්න මේ වචන ටික දුන්නාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ thumbnail එක කොහොමද හැදිලා ලස්සනට එන්නේ කියලා. අපි බලමු කොහොමද මේක process වෙන්නේ කියලා. ඉතින් පුංචි වෙලාවක් යනවා මේක හැදෙන්න. ඉතින් process වෙනාට පස්සේ අපි බලමු thumbnail එක අපි හිතුවට වැඩිය හොඳට තියෙයිද කියලා. ඉතින් යාළුවනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න යාළුවන්ට share කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් AI සම්බන්ධ මේ වගේ වීඩියෝස් මම අරගෙන එනවා. ඉතින් මගේ වීඩියෝස් ඔක්කොම බලන්න. ඉතින් බලමු කොහොමද අපේ මෙන්න මේ thumbnail එක කොහොමද හැදෙන්නේ කියලා. හරි. ඉතින් ඔන්න අපේ thumbnail එක හැදිලා ඉවරයි. ඉතින් මෙන්න මේ වගේ process එකක් තමයි අපිට අන්තිමේට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට බලන්න අපිට කිසිම මහන්සියක් වෙන්න ඕනේ නැහැ. කිසි ලස්සන වචන ටිකක් දුන්නාට පස්සේ මෙන්න මේ වගේ සුපිරි thumbnail එකක් ඔයාලට කිසිම මහන්සියක් නැතුව හදාගන්න පුළුවන්. ඉතින් බලන්න හරිම ලේසි.
ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ thumbnail එක හැදුනට පස්සේ මෙන්න මේ කොට මේ විදිහට ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන ඉවර වෙලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ download image කියන එකට ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ ෆොටෝ එක download කරගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියි මෙන්න මෙතන ChatGPT එකෙන් අපිට thumbnail හදාගන්න. ඉතින් කිසි මහන්සියක් වෙන්න ඕනේ නැහැ. ආයෙ editing app ඕනේ නැහැ. ඔයාගේ ෆොටෝ එකක් දීලා මෙන්න මේ විදිහට ලස්සන ෆොටෝ එකක් ලස්සන thumbnail එකක් ලස්සනට ඔයාගේ YouTube channel එක කරන්න සුපිරි thumbnails හදාගන්න පුළුවන්. ඉතින් මේක කියන්න ඕන මේකේ thumbnail විතරක් නෙවෙයි ඕන දෙයක් හදාගන්න පුළුවන්. මෙතන ChatGPT එකෙන් මම හිතන්නේ මේකේ දෙපාරක් පුළුවන්. දවසට දෙපාරක් වගේ තමයි පුළුවන්. මට ඒක හරියට මතක නැහැ. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. යාළුවන්ට බලන්න share කරන්න කියලා ඉල්ලන ගමන් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.